යෝ ගයිස් ඉතින් වෙල්කම් කොහොමද කාලෙකට පස්සේ වීඩියෝ එකක් කියනවා. ඉතින් මං ඇහුවා වගේම ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය රියැක්ට් කරලා තිබ්බා. ඔයගොල්ලෝට වීඩියෝ එකක් ඕනේ කියලා මෙන්න මේ වගේ ලස්සන ලෝගෝස් හදාගන්න විදිහ. ඉතින් මං අද අරගෙන ආවේ ඒක. මුංජි දෙයක් කරන්න තියෙන ඔයාලට තියෙන ඉතින් පොඩි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. මම ෆයිල් එකේ ලින්ක් එක දාලා තියෙන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකෙන් ගිහලා මෙන්න මේ zip file එක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. zip file එක ඩවුන්ලෝඩ් කරලා ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න තියෙන්නේ මේ විදිහට. ඉතින් එක්ස්ට්‍රැක්ට් කරගත්තට පස්සේ මෙන්න මේක ඕපන් කරගත්තාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ ලින්ක් එකක් දීලා තිනවා APK එකක්. ඉතින් මෙන්න මේ APK එක ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න. මේ app එක Play Store එකේ තියෙනවා. Play Store එකෙන් ඉතින් ගත්තට වැඩ කරන්නේ නැහැ. මොකද මේ PLP file ඉන්ස්ටෝල් කරන්න බෑ. PLP file පෙන්වන්නේ නැහැ Play Store එකෙන් ගන්න version එක. අප්ඩේට් වලින් ඒක මොකක් හරි කේස් එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ පරණ version එක මේක ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් ඊට පස්සේ තියෙන්නේ ඔන්නෝම ඕපන් කරන්න. මහ ලොකු දෙයක් නෑ මේ app එක. ඊට පස්සේ මේකේ මේ දීලා තියෙන ඉල්ලන permission ටික දීලා ඊට පස්සේ මෙන්න මෙතන dot 3 දීලා ඔයගොල්ලෝ මෙතන open plp file කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන උඩ තියෙනවා .plp කියලා. ඔන්න ඕක බලලා ඊට පස්සේ ඔයාලගේ අර ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගත්ත තැනට යන්නයි තියෙන්නේ. දැන් මම එක්ස්ට්‍රැක්ට් කරගත්තේ මෙන්න මේකේ මේ තියෙන මම ඔයාලට දීලා තියෙනවා ගොඩක් මේ PLP ෆයිල්. තව ඕනේ තරම් ඕගොල්ලන්ට YouTube එකේ වීඩියෝ බලලා කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ලස්සන මේ ලෝගෝස් අරගෙන ඉතින් මෙන්න මේ විදිහට දැන් මේක මම කියන්නකො පළවෙනි එක කියලා. මම මේකට පස්සේ මෙතන open and add කියන එක දෙන්න. ඊට පස්සේ ඕක බෑක් කරන්න. දැන් මේ දෙක නේද? ඕක වඩන ලස්සන ලෝගෝ. ඉතින් දැන් මේක ඔයගොල්ලන්ට එඩිට් කරගන්න තමයි තියෙන්නේ. මහ ලොකු දෙයක් නෑ මේක. මෙන්න මෙතන උඩ තියෙන මේ layers ටික වලට ගිහිල්ලා මෙතන බලන්න මේ තියෙන ඒවා ටික තියෙනවා. දැන් මෙතන මේ blade කියන තියෙන අකුරු ටික තියෙනවා. ඒකට පිටිපස්සෙන් තියෙන එක තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා. මෙතන it's me කියලා කොහේ හරි තියෙනවද බලන්න. it's me කියලා ඔය ඔක්කොම එඩිට් කරගන්න පුළුවන්. මේ මෙතන අයිනේ තියෙන ටික ඔයගොල්ලන්ට ඒවා එහෙම කරගන්න පුළුවන්. මෙන්න මේ මෙතන මේ තියෙන ලොක් එකක් වගේ එකක් ඕක මේ අයින් කරගත්තාම ඔයගොල්ලන්ට ඕක ඕනි දිහාකට අරන් ගිහලා තියාගන්නත් පුළුවන්. ඉතින් ඕවා ලස්සනට එඩිට් කරගන්න පුළුවන්. මේ ලෝගෝ ගොඩක් දීලා තියෙනවා. මම මේක මේ එඩිට් කරලා පෙන්නන්න. දැන් මේකේ මෙතන පැන්සල් ඔබලා මෙතන පැන්සලක් කරනවා. මේ පැන්සල් එක පොඩ පස්සේ ඔයාලට ඒක එඩිට් කරගන්න පුළුවන්. දැන් මෙතන මස්මික කියලා මම ගෙවුවොත් ඒකේ දෙන්න වැටෙනවා. ඒ වගේම ඒකේ දැන් අර එතන ලේයර් ගොඩක් තියෙනවනේ. මේ හැම එකකටම මේක දාන්න. එතකොට ප්‍රශ්නයක් නෑ. ඒ වගේ ඔයාලට මේවා මේ එඩිට් කරලා ලස්සනට හදාගන්න පුළුවන්. ඒක දැන් මම එඩිට් කරලා ඔයගොල්ලන්ට මේක මේ එක්ස්පෝර්ට් කරගන්න විදිහත් පෙන්නන්නම්කෝ. කොහොමද ෆොටෝ එකක් විදිහට මේ එක්ස්පෝර්ට් කරගන්න මේක කියලා. ඕන් දැක්ක. ඊට පස්සේ දැන් එක පැත්තකට ගිහින් වගේනේ. අපි ඒක මෙහෙට කරලා හදාගමු. මේ ලොක් එක අයින් කරන්න. මේ ලොක් එක අයින් කරන්න. මුලින් මේක එක අයින් මෙව කරගෙන. මේක පොඩ්ඩක් මෙහෙට කරගමුකෝ. මැද හරියට වගේ වෙන්න. ඊට පස්සේ ඒක ලොක් කරන්න ආපහු. මොකද නැත්තම් ඒක ආයෙත් පස්සෙන් එනවා. ඊට පස්සේ මේකත් ඒ ගානට අරන් වෙලා තියාගන්න. ඊට පස්සේ ඒකත් ලොක් කරන්න. ඊට පස්සේ තව පල්ලෙහාත් එකක් තියෙනවනේ. ඒකත් අරන්. හරි. ඊට පස්සේ ඒකත් ලොක් කරන්න. මොකද ආයෙ වෙන කොහෙවත් ගියොත් ආයෙ කේස්. ගියොත් හොයන්න. හරි. ඕන් දැන් හරි. ඔය විදිහට ඔයාලට එඩිට් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙන මේ ඩොට් තුන ඔබලා මෙතන එක්ස්පෝර්ට් ඉමේජ් කියලා තියෙන එක ඔබලා. ඊට පස්සේ ඕන් උතන මේ පල්ලෙහා ඉතින් මේක ඔක ඔයාලට කැමති ගානක් දීගන්න. මොක අල්ට්‍රා වගේ දුන්නා කියන්නේ හොඳ ක්වොලිටි එකක් තියෙනවා. මේක දීලා සේව් ටු ගැලරි දෙන්න. ඉතින් ඊට පස්සේ මේක කරගෙනවා. කරගෙනකම් පොඩ්ඩක් ඉන්න වෙනවා ඉතින්. කරගිලා ගැලරියට සේව් වෙනවා. මොන්න හරි. පොඩ්ඩක් ඇඩ් එක ප්ලේ වෙයි ගණන් ගන්න එපා. ගැලරි ගිහින් බලුවොත් එහෙම මෙන්න මෙතන තියෙනවා. ලස්සනට සේව් වෙලා තියෙනවා. හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට ලෝගෝස් හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න ඉතින් channel එකට.
මොකක් හරි එකකින් ඔය දමල ගහගෙන යන්න එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකට. ඉතින් ඊළඟට මොකක්ද ඕනි වීඩියෝ එක කියලා මට කමෙන්ට් එකක් දාලා තියන්න. මම අනිවාර්යෙන් කමෙන්ට් බලනවා. ඉතින් එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.